අපේ ගෙදර වී ගෝචර ඩොකියුමන්ටරි අද 8 වෙනි එපිසෝඩ් එක. අපි මේ පාර වී ಜಾති දෙකක් හිටෙව්වා. එකක තමයි පාරම්පරික වී එකක්. ඒක මාස 6ක් යනවා පී දෙන්න. අපි මේ මාස 6 වී එක තමයි අර පැරෂූට් ක්‍රමයට අපි කලින් මොලට පෙන්නුවා හදන විදිය එක. ඒ ක්‍රමය තමයි මේ තියෙන්නේ මේ පැත්තේ. මේ තියෙන්නේ පඳුරු හැදිලා තියෙන්නේ. එක තනි වීජයට එකකින් වී පඳුරක් එනවා. මම ඔයාලට පෙන්නන්න ළඟට ගල්ලා. මම මේ ඇවිල්ලා ඉන්නේ අපේ පාරම්පරික වී කියලා මං කියව ඒවා තරට. ඔයාලට පේනවා ඉතින් මේවා ලොකු පඳුරු විදියට තියෙන්නේ. මේ එක වී යටයකින් ආපු ඒවා හොඳේ. එක්ක උපරිම වී යට දෙකක් වගේ. ඒ වගේ මේ තනි පඳුරක් හැදිලා තියෙනවා. එක වී යටයකින් වී පඳුරක් ගන්න පුළුවන් කියන්නේ ඒක සුපිරියක් කියලා ඔයාලටම තේරෙනවා. ඉතින් පැරෂූට් ක්‍රමයේ සාර්ථක. ඊට පස්සේ මේ පිටිපස්සේ කරල් හැදිලා තියෙන්නේ. මේ තමයි අර හයිබ්‍රිඩ් වී එකක්. මේක BJ නම්බර් එකක්. මේ පිටිපස්සේ තියෙන වීඩ් එක අපි හැදුවේ පැරෂූට් ක්‍රමයට නෙමෙයි සාමාන්‍ය ක්‍රමයට නිකම්ම ඉහලා. මේක ඉක්මනට පැලවුනේ පැරෂූට් ක්‍රමයේ බලපෑමක් නිසා නෙමෙයි. මොකද මේක වෙනත් වී වර්ගයක් පී දෙන්න යන කාලේ අඩුයි. හයිබ්‍රිඩ් වී జాතියක්. ඔයාලට පිටිපස්සේ පේනවා ඇතිනේ හරිම ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේක ලස්සන වුණාට මේ වී ගොවිතැන කරන මිනිස්සුන්ගේ ජීවිතය ඇත්තට ලස්සන නැහැ. ඒගොල්ලෝ හරිම මහන්සියෙන් දාඩි දාගෙන අවුවේ කර වෙලා මඩ ගාගෙන මේවා කරන්න ඕනේ. ඒ කරන්නේ බොහොම පුංචි ප්‍රොෆිට් මාජින් එකක් එක්ක. මේ පුංචි වී ගොවිතැන් කරන ඉඩම් ටික අනිවාර්යෙන් එකතු කරලා කම්පැනිස් හදලා මේවා කරන්න ඕනේ. ඒකෙන් ගල්ලා ඵලදායීතාව ඉහළ නංවන්න අපිට පුළුවන්. මෙන්න වක්කඩ. ලොකු යන්නේ ගොඩක් පොඩි එක. සද්ද ඇහෙනව නේද ඔයාලට? සද්ද ඇහෙන්න දෙන්න තිබ්බා DJ එකක්වත් තිබ්බන. සල්ලි දෑ ගන්න. පණ්ඩිතයා වගේ එහා පැත්තේ ඉඳන් මේ පැත්තට පැන්න මේ ඇලෙන්. දැන් අර වතුර නාගෙන එහා පැත්තට යන්න වෙනවා. නියු නැතිද දන්නේ නැහැ. එහා පැත්තට පයිමු. හරි නියමයි සරපුව කඩාගත්තා. මේ පිටිපස්ස වලට දැල් ගහලා තියෙනවා පේනවද? මේ ගහලා තියෙන්නේ ඇත්තරම ඌරන්ගෙන් ඉත්තෑ වගේ ආරක්ෂා වෙන්න පුළුවන් අය කියලා. තව පිටිපස්සේ රෙලවුත් ඉන්නවා. හරි කරදරයි ඒගොල්ලෝ. ඉත්තෑව ඌරු මේ ගෝයන් මැදට පැනලා මේවා විනාශ කරනවා. මහා ඕන්නේදි සතුටේ. ඉතින් ඒ නිසා මේ වගේ දැල් ඇදලා ඒගොල්ලෝ නවත්තන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට හිතයි. හැබැයි මේක පැත්තේ ගොඩක් මිනිස්සු හිතනවා ඒක හරියනවා කියලා. මේක ඇත්තටම ප්‍රැක්ටිකල් සොලියුෂන් එකක්ද නැද්ද කියලා කියන්න නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි මුකුත් නොකර ඉන්නවට වඩා මොකක් හරි කරන එක පොඩි හරි තේරුමක් තියනව නේද? කාටවත් කරදරේකුත් නැහැ නේද දැලක් ගවුවා කියලා. ඊළඟට කියනවනේ කක්කුට්ට ගැන. කක්කුට්ටම කපටි සතෙක්. කක්කුට්ට වලවල් හාරලා වතුර එහා පැත්තට යවනවා වෙල් දෙකක් අතර නියර යටි. යවලා ඌ ඒ අස්සේ හැංගිලා බලන් ඉන්නවා අර පොඩි සත්තු වෙනකන්. ඌ කනවා ඒවා. මා ඕන්නදි සතෙක්. ඒ නිසා අපිට අර වෙලේ නියරවල් බෙදලා අපිට වතුර එහා මෙහා බැලන්ස් කරලා තියාගන්න අමාරුයි. මේ ඉව තියෙන්නේ ඒ වගේ එක්ක අහුවෙලා ඌ වහපු වල ඌ පණ පිටින් වල වහන්නේ නැහැ මේ. උට එතන යන්න කියලා ඒක පස් වලින් වහනවා. කුට්ටම කරදරකාරී කපටි සතෙක්. ඔය හරි තරහයි කුට්ටත් එක්ක. මේ පාර වැස්සෙන් අපේ වී ගෝයි දැනට පාඩුවක් වුණ නැති තරම්. අපේ මේ මාස 6 වී ගොඩක්කල් යන නිසා ඉස්සරහට වැස්ස ටික ටික හරි ඕනේ. මේවා දිගටම තියාගන්නලා. ඉතින් අහස අපිට වහයි කියලා අපි බලාගෙන ඉන්නවා.